රේඛා කව මෙම චලන නිර්මාණයේ සංකල්පයයි. රේඛාව සහ කවය යන්හි සුසංයෝගයෙන් විශ්වයේ සියලුම දේවල් නිර්මාණය වෙලා ඇති බැවින් මෙම සංකල්පය ශරීර රූපාත්මක චලන නිර්මාණයක් තුළින් ඉදිරිපත් කරන්නට මට උවමනා වුණා. ඒ සඳහා අධ්‍යයනයේදී මට නිරීක්ෂණය වූයේ ගුරුත්වාකර්ෂණය හේතුවෙන් රේඛීය හැඩතල මෙන්ම භ්‍රමණය හේතුවෙන් වෘත්තාකාර හැඩතල දකින්න පුළුවන් කියලා. ඉහළ සිට යමක් පොළවට වැටෙන්නාseම පහළ සිට යමක් ඉහළට යාමේදී මෙම රේඛීය සහ වෘත්තාකාර ලක්ෂණ පෙන්වු කරනවා. ස්වභාවික පරිසරයේ සියලුම දේවල් නිර්මාණය වෙලා තියෙන්නේ රේඛීයව සහ කවාකාරව. ඕනෑම දෙයක් හේතගත කිරීමේදී ඉර සහ රවුම හෙවත් එක බිඳුව භාවිතා කරන අතර ගණිතය සහ පරිගණක විෂයෙහි මේ සුලභව දක්නට පුළුවන්. ක්‍රීඩාව ගත්තත් අපේ ධාවන පතය, දැල් පන්දු කුළුණ, ඒ වගේම ක්‍රීඩාව සඳහා භාවිතා කරන මෙවලම් මෙම වෘත්තය සහ රේඛීය හැඩතල අතර නිර්මාණය වෙලා තියෙනවා. මිනිසාගේ මූලික ඉරියව් වන ඉඳ ගැනීම, සිට ගැනීම, බිම වැතිරීම සහ ඇවිදීම මෙන්ම මිනිස් සියලුම ක්‍රියාකාරකම් නිර්මාණය වී ඇත්තේ වෘත්තාකාරව සහ රේඛීයවයි. දාබිඳු, කඳුළු, අස්ථි සහ මාංශ පේශී මෙන්ම ශරීර ලේ ධාතුවද වෘත්තාකාරව හා රේඛීව ක්‍රියාත්මක වෙනවා. ශරීරයේ නිදහසේ ක්‍රියාත්මක වීමේදී ශරීර අභ්‍යන්තරයේ රේඛීයව සහ වෘත්තාකාරව චලන නිෂ්පාදනය වෙනවා. වෘත්තීය නර්තන ශිල්පිනියක් මෙන්ම ආචාර්යවරියක් වන මාගේ මනස සහ ශරීරය අතර සම්බන්ධතාවය ගොඩනැගෙන්නේ වෘත්තාකාර සහ රේඛීය හැඩතල කේන්ද්‍රගතවයි. එබැවින් මෙම චලන නිර්මාණයේදී රේඛාව සහ කව යන සංකල්පය තුළ මා සමග අත්‍යන්තයෙන් බැඳී ඇති අත්දැකීම්, නර්තන සම්ප්‍රදායන්, ක්‍රීඩාවන් මෙන්ම පාරිසරික විභවයන්, දේශපාලන තත්ත්වයන් ආදී සියල්ලන්ගේම එකතුවෙන් මගේ මනස තුළ රූපක නිර්මාණය කරා. එම රූපක චලිතයක් බවට පත් කිරීමට මාගේ ශරීරානුගත දැනුම, embodied knowledge, lived knowledge මම උපයෝගී කරගත්තා. තවද dance imagery technique සහ improvisation technique රංග වින්‍යාස ප්‍රයෝග ලෙස මෙම නිර්මාණයට භාවිතා කරලා තියෙනවා.